හයිබන් කියලා පිළිගන්න ඕන අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි පොරොන්දු වුණා පසුගිය වීඩියෝ එකේදී අපි නොන්තරිය පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් ඔයාලා පහුගිය නොන්තරි චුක්ෂේ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා එන්න අපේ අලුත් වීඩියෝ එකට යන්න. බොහෝ කොරියානු ජාතිකයන් නිරන්තරයෙන්ම ඇවිදීම පුරුද්දක් කරගත්ත පිරිසක්. ඉතින් ඔවුන්ට කොරියාවේ ඇවිදින අතරතුර නැරඹීමට බොහෝ දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එවන් අවස්ථාවක්. කොරියාවේ අපිට වගේ ස්වභාවික දියැලි ඇත්තේ නැහැ. ඉතින් ඔවුන් කෘත්‍රිම දියැලි නිර්මාණය කරනවා. මේ තියෙන්නේ කෘත්‍රිම නිර්මාණය කරපු දියැලක්. ඉතින් ඒකේ සුන්දරත්වය විඳින්න බොහෝ කොරියානු ජාතිකයන් නිරන්තරයෙන්ම පැමිණෙනවා. ඉතින් අපටත් මේ අවස්ථාවේදී එහෙම පැමිණෙන කොරියානු ජාතිකයන් දෙන්නෙක් මුණ ගැහුණා. ඉතින් අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා මොනවද බලන්න පුළුවන් කියලා. ස්ථානය නැරඹීමට එන ජනතාවට අවශ්‍ය තොරතුරු මේ වගේ නාමපුවර්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් උන්ට යා යුතු දුර ප්‍රමාණය නැරඹීමට තිබෙන දේවල් පිළිබඳව විස්තර සෑම තැනම වගේ දැනුවත් කරලා තියෙනවා. ඉතින් කොරියානු ජාතිකයන් මේ පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වෙනවා. මොකද යා යුතු දුර ප්‍රමාණය පිළිබඳව උන්ට දැනුවත්. මොකද කණ්ඩායම් වශයෙන් පැමිණෙන නිසා. ඒ වගේම සෑම තැනකම වගේ ඔවුන් විවිධ ආකෘති නිර්මාණය කළා පරිසරයට හානියක් නොවන ආකාරයට අලංකාරව නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බොහෝ කොරියානු ජාතිකයන් විශේෂ කැමැත්තක් දක්වන ඔවුන්ගේ සංස්කෘතියට අනුගත වෙච්ච රූපරාමු හැමතැනම වගේ ඉදි කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔවුන් පුදුමාකාර විදිහේ පැහැදීමක් තිබෙන්නේ. ඉතින් මේ ඔබ දකින්නට එවන් අවස්ථාවක්. මෙම ස්ථානයේ සිට ගමන් මාර්ග දෙකක් තිබෙනවා ගමන් කිරීමට. ඉතින් කොමොන දිසාවට ගියත් සම්පූර්ණව ඔබට මේ පේන පාලමින් එතර වෙලා සම්පූර්ණ මේ කඳු වැටිය තරණය කරලා ඔබට පේන මේ අනිත් පාලමින් තමයි එන්න තියෙන්නේ. ඉතින් ඕනම පැත්තකින් ඒ ගමන් කිරීමට හැකියාවක් තිබුණා. විශේෂයෙන්ම ගොඩක් ජනතාව අලුතින් ඉදිකරපු පාලම මතින් තමයි මුලින්ම ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් ඒ පැත්තෙන් ගිහිල්ලා බලමු. මෙම පාලමෙන් ගමන් කරන විට චාරුප ගත කිරීම, වීඩියෝ ගත කිරීම සහ දුරකථන පාවිච්චි කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් අපිත් ඒ අනුගමනය කරලා ඔන්න පාලමෙන්
එගොඩ වුණා. ඉතින් දැන් මේ යන්නේ අනිත් කඳුමුදුන ඇතුළත සකාසින ගමන් මාරය විදිහේ. ඉතින් මේ සමාංශය නිවාගෙන ස්වභාව සෞන්දර්යය රස විඳින්න අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ. මේ දකින්නේ පරිසරයට කිසිදු හානියක් නොකර ඉතා අලංකාරවත් ආකාරයට ගමන් කිරීම සඳහා සකස් තිබෙන මේ පාර ඒවගේම පාලමක් ආකාරයට ඉතින් මෙය වනා නිමාගින් යුක්තව ඉදිකර තිබෙනවා. ඉතින් වගේම ස්වභාව සෞන්දර්යයේ ඇති වූ නිර්මාණ ඒ ආකාරයෙන්ම දැක ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ තමයි ඉතින් වැදගත් වන්නේ. පරිසර හානියක් සිදු නොකර කරන මේ ඉදිකිරීම ඉතාමත්ම කාලෝචිතයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපට මේ ස්ථානට පැමිණියාම නොම්තරි මිර 309 පැද්දෙන පාලම ඒ වගේම ඊටත් එහාට ගියාම ඔබ මේ දකින්නේ හනල්තරි නමින් කොරියානු භාෂාවෙන් හඳුන්වන අහස් පාලම. ඉතින් බොහෝ කොරියානු ජාතිකයන් මේ නැරඹීමට පැමිණෙනවා. ඉතින් බොහොම විනෝදයෙන් ඔවුන් කාලය ගත කරනවා. එය අපිට පැහැදිලි වෙන්නේ ඔවුන් ඒ නරඹන ආකාරය දැක්කහම.
ඉතින් පැත්තන පාලමෙන් නිගොඩ වෙලා ආස් පාලමෙන් නැවතන් මෙගොටට ඇවිල්ලා ගමනවපන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ස්ථානයේ නම් මම කලින් පෙන්නුවා දෙපසකට ගමන් කිරීමේ හැකියාව තිබුණා කියලා. ඉතින් අපි මේ ඈතින් පේන පාලමෙන් නිගොඩ වෙලා නැවතත් මෙගොඩට පැමිණියා. ඉතින් මේ තියෙන්නේ ස්වභාව ධර්මයේ මිනිසා විසින් ඉදිකර අපූර්ව නිර්මාණ. ඉතින් බලමු තවත් ඉස්සරහට ගිහිල්ලා ඔබ මේ දකින්නේ කොරියාවන්ට ආවේනික විදිහට සකස් කරන ලද විවේක ගැනීමට සකස් කර මණ්ඩපයක්. ඉතින් එහෙමනම් ඉතින් ගමන අදට අවසන් කරලා අපි නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා.